හෙලෝ හායි කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? අද ඉතින් මේ ඇසළ පොය දවසේ බදාදා දවසක් අද හදිස්සියෙම අපිට බිබිල යන්න වුණා. මොකද අපේ තාත්ති අයාගේ අත කැපිලා මැෂින් එකකට ලී කපන මැෂින් එකකට ඒ වගේම හස්බන්ඩ්ගෙත් අම්මටයි තාත්තටයි අමාරුයි කියලා තිබුණා. ඉතින් අපි හිතුවා නිවාඩු දවස නිසා ගිහින් බලලා එනවා කියලා. මේ ගමන අපි යන්න හිතාගෙන හිටියේ නම් පාන්දර 4ට විතර. හැබැයි ඊයේ හස්බන්ඩ් එනකොට පාන්දර වුණ නිසා පොඩ්ඩක් නැගිටින්න පරක් වුණා. ඒ නිසා දැන් 7ට විතර ඇති මේ වෙලාවේ තමයි පිටත් උනේ. ඉතින් උදේ කෑම කාලා ආවෙත් නැති නිසා ගෙදරින් උඩුදුම්බර පහ වෙනකොට තියෙන මෙන්න මේ ඉරුඟු කඩ වලින් අපි ඉරුඟු කරල් දෙකක් ගත්තා. මේක මේ පුච්චපු ඉරුඟු කරල් වගේ. මේ ඉරිඟු ඉතින් ඇත්තටම රසයි. ඔයාලා කාලා තියෙනවද දන්නේ නැහැ. ඔය නුවර ඉඳලා මහියංගන පැත්තට යනකොට තියෙන ඉරිඟු කඩවල ඉරිඟු ඇත්තටම රසයි අලුත් මේ ඉරිඟු ගොඩක් වෙලාවට. ඒ නිසා මේ වාර සාමාන්‍ය වෙන කඩවල වල දැන් අපේ නුවර පැත්තේ එහෙම තියෙන ඉරිඟු වලට වඩා ඇත්තටම රසයි. අපි ගෙදර යන්නේ 18 පහු කරලානේ. ඉතින් මේ පාර ඇත්තටම ගොඩක් ලස්සනයි. හැබැයි ඉතින් මට ගොඩක් වීඩියෝ දාගන්න නම් බැරි වුණා. මොකද මටත් මේ 18 පහු කරලා යනකොට ටිකක් අමාරුයි. ඒ නිසා මම පොඩි වීඩියෝස් ටිකක් දාගත්තා. ඔයගලන්ට මේ පාර ලස්සන පෙන්වන්න ඕන නිසා බලන්නකෝ. ඔය පේනව නේද? ඔය විදියට ලස්සන තැන්වල කට්ටිය කෑම කන්න නවත්තනවා, ලස්සන බලන්න නවත්තනවා, ෆොටෝස් ගන්නවා. ඉතින් 18 පහ වෙනකම් මෙහෙම තමයි. මේ බලන්නකො 18 පහ වුණාන්ම අපි යන අතරමඟදී මේ ගොඩක් වෙලාවට තියෙන මෙන්න මේ වගේ ඉරුඟු ආපු මේ ඉඩම් තමයි තියෙන්නේ. ඒ ඉරුඟු තමයි අර විකුණන්න තියෙන්නේ අපිට පාර දෙපැත්තේ තියාගෙන. ඒ නිසා තමයි ඔය ඉරුඟු මම කිව්වේ ගොඩක් රසයි කියලා අලුත් පිට කඩන නිසා. ඔන්න කොහොම හරි දැන් ඉතින් අපි ගෙවල් කිට්ටුවටම ඇවිත් ඒ කියන්නේ බිබිල කිට්ටුවටම ඇවිත් තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපිට හම්බ වෙන අපි මේ පාරේ යනකොට අපිට හම්බ වෙන ලොකුම පන්සල. ඒ කියන්නේ අපේ ගෙවල් කිට්ටුවට තියෙන ලොකුම පන්සල මේ තමයි වෑගම රජමහා විහාරය. ඉතින් ඉස්සර අපි බස් වල එනකොට මේ පන්සල පහුවෙද්දි ඉතින් හරිම සතුටුයි. දැන් බිබිලට ළඟයි කියලා අපි දන්නවනේ. එතකොට ඉතින් බස් එකෙන් බහින්න ළඟයි කියලා දන්න නිසා ඉතින් හරි සතුටුයි. අය ගොඩක් දුර එනවනේ. දැන් අපි බිබිලට ඇවිත් තමයි ඉන්නේ. තව අපිට කොහොමත් මේ ගමන එන්න පැය 2යි කාලක් වගේ තමයි ගියේ. අපි ගෙදරින් පිටත් උනේ 7ට. දැන් වෙලාව 9යි කාලට විතර ඇති. මෙන්න මේ විදිහට බිබිල බෝඩ් එක දැක්කහම පුදුම සතුටක් තියෙන. ඉතින් දැන් බිබිලට ඇවිල්ලානේ ඉන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි ඉතින් බිබිල ටවුන් එක පටන් ගන්නෙ. මේ බලන්නකෝ බිබිල ටවුන් එක ලස්සනයිද කියලා. ඉස්සර ඉතින් අපේ ටවුන් එක මෙච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි. මෙච්චර දේවල් තිබුණෙත් නෑ. හැබැයි ඉතින් දැන් නම් හැම දෙයක්ම වගේ තියෙනවා. සාමාන්‍ය ටවුන් එක තියෙන්න ඕන හැම දෙයක්ම වගේ තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. දැන් අපි ඉස්කෝලේ යන කාලේ මෙච්චර ලොකු නෑ මේ ටවුන් එක. දැන් අපි කරන්න හදන්නේ මාව අපේ ගෙදරින් දාලා හස්බන්ඩ් එයාලගේ ගෙදර යනවා. මොකද අපි දෙන්නම බිබිලනේ. දැන් ගෙවල් දෙකේම අම්මලා තාත්තලාට අමාරු නිසා අපේ තාත්තා දැන් හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ. ඉතින් මට 12ට එයාව බලන්න යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයා මාව අපේ ගෙදරින් දාලා ඊට පස්සේ එයා යනවා එයාලගේ ගෙදරට. මම 12ට මේ තාත්තව බලලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ මම හස්බන්ඩ්ගේ ගෙදර යනවා. ඊට පස්සේ අපි දෙන්නම ආපහු හවස ආපහු තාත්තිව බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපි ආපහු නුවර එනවා. අපිට වැඩි දවසක් ඉන්න බෑ. මොකද හස්බන්ඩ් මේ ඊළඟ දවසේ වැඩනේ. මම ඉතින් ඉන්නේ බිබිලේ ඉඳලා මඩකලපු පාරේ. හස්බන්ඩ් ඉන්නේ බිබිලේ ඉඳලා අම්පාර පාරේ. අපි දැන් මේ යන්නේ මඩකලපු පාරේ. ඉතින් මේ පාරේ තමයි අපේ මෙහි තියෙන කාගේල්ස් ෆුඩ් සිටි එක, එතකොට පොලිසිය, ඉස්කෝල, හොස්පිටල් මේ ටික තියෙන මෙන්න මේ පාරේ තමයි.
පොඩි කාලේ අපි ඉස්කෝලේ ඇරලා ගෙදර යන්නේ මේ පාර දිගේම ඇවිදගෙන. අපි ඉස්සර බස් වල යන්නේ නැහැ. මොකද කිලෝමීටරයක් විතර තමයි අපේ ගෙදරට තියෙන්නේ. ඉතින් අපි ඉස්සර ඉස්කෝලේ ඇරලා මේ දුර පයින් තමයි ඇවිදින්නේ. දැන් නම් ඉතින් එහෙම ඇවිදින්න නැති නිසා හිතෙනවා අපි කොහොමද ඒ දවස්වල එහෙම ඇවිද්ද කියලා. මේ විදිහට මඩකලම් මේන් රෝඩ් එක දිගේ කිලෝමීටරයක් වගේ ඊටත් අඩුයි මං හිතන්නේ. එනකොට මෙන්න මේ විදිහට හැරෙන්න තියෙනවා ගමකට පාරක්. අපේ ගමේ නම තමයි අඹගොල්ල. ඉතින් මෙන්න මේ ගමේ තමයි මම ඉපදුනේ හිටියේ ඔක්කොම මෙන්න මේ ගමේ තමයි. මෙතන හන්දියේ ඉඳලා මීටර් 200ක් 250ක් විතර යනකොට තමයි අපේ ගෙදර තියෙන්නේ. ඔන්න දැන් අපි අපේ ගෙදරට ආවා. මම පුළුවන් වුණොත් ඕගොල්ලන්ට මේ ගෙදරත් වීඩියෝ එකක් ගේන්නම්කෝ. හැබැයි ඉතින් වැඩත් එක්ක පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් විදිහට වීඩියෝ එකක් ගේන්නම්කෝ. ඉතින් මට හොස්පිටල් යන වීඩියෝස් ඒව නම් ගන්න බැරි වුණා වැඩ වැඩි වෙච්ච නිසා. හැබැයි හොස්පිටල් එකට ගිහිල්ලා ඊට පස්සේ අක්කි මමයි මේ අපේ එහෙ පොළට ගියා බිබිල පොළට. අක්කි කිව්වා එළවලු ටිකක් අරන් යමු කියලා මේ ගෙදර යන්න කලින්. ඉතින් අපි දෙන්න මේ පොළට ආවා මේ එළවලු ටිකක් ගන්න. මේ තියෙන ඉතින් බිබිල පොළ. හැබැයි ඉතින් අද පොළ ඉච්චර ලොකුවට නෑ. මොකද අද පොයේ දවසක්නේ. ඒ නිසා පොළ ලොකුවට තිබුණේ නෑ. හැබැයි ඉතින් කඩවල් ගොඩක් ඇරලා තිබුණේ. හැබැයි ඔය පලා කඩවල් ඒ වගේ මේ සමහර කඩවල් නම් අද ගොඩාක් මේ තිබුණේ නෑ. ඉතින් මම මේ විදිහට අක්කිත් එක්ක පොළට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන ඊට පස්සේ හස්බන්ඩ් ආවා මාව ගන්න. මම ගියා හස්බන්ඩ්ලාගේ ගෙදර. එහෙට ගිහිල්ලා එහෙ අම්මටයි අප්පච්චිටයි එක්ක කෑම හදාගෙන අපේ තාත්තටත් කෑම එකක් අරගෙන තාත්තවත් හොස්පිටල් එකෙන් බලාගෙන අපි ආපහු නුවර එන්න තමයි හදන්නේ. මේ තියෙන ඉතින් හස්බන්ඩ්ලාගේ ගෙදර. අපි මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ අපි දැන් මෙයාලා අපේ හස්බන්ඩ්ගේ අම්මගේ අම්මත් ඉන්නේ මේ කිට්ටුවමයි. මේ ආච්චි අම්මා බලන්න ගියා. මේ ඉතින් ආච්චි අම්මලා ගෙදර හැමෝම ඉතින් එකතු වෙන්නේ මෙහෙට තමයි. නිවාඩු දවසක් නේ. ඒ නිසා ඉතින් ගොඩාක් කට්ටිය හිටියා අත්තම්මලාගේ ගෙදර. අපි ඉතින් මෙහෙ ටික වෙලාවක් ඉඳලා පොඩි කයියක් ගහලා මේ පේනවනේ අපේ හස්බන්ඩ් විටක් එහෙම කාලා ඊට පස්සේ අපි ගියා මේ ආපහු අපේ ගෙදරට. ඒ කියන්නේ හස්බන්ඩ්ලාගේ මහ ගෙදරට. මොකද දැන් අපි උයා ගන්නත් එපැයි යන්න කලින්. ඒ නිසා මේ ආපහු අපි මේ අපේ ගෙදරට ආවා. මේ බලන්නකෝ අද මම උයන්න යන්නේ හස්බන්ඩ්ලාගේ ගෙදර එළියේ කුසියක් හදලා තියෙනවා. මෙන්න මේ කුසිය දරලිපක් තියෙනවා. අද ඉතින් මම මේ දරලිපේ තමයි උයන්නේ. මේක කාලෙකින් පාවිච්චි කරලා නැහැ. හැබැයි ඉතින් දැන් මම මේක පත්තු කරලා ගන්නවා. අද මම කෑම හදන්නේ මේකේ තමයි. ඉතින් මට උයන ඒවා සම්පූර්ණයෙන්ම වීඩියෝ කරගන්න නම් බැරි වුණා. හැබැයි අපි කෑම ටික හදාගෙන හරියට 5 වෙනකොට ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ ඉතින් අපි තාත්තිවත් ආපහු හොස්පිටල් එකට ගිහින් බලලා දැන් මේ නුවර එන්න පිටත් වෙන්න තමයි හදන්නේ. හරියට මිතින් දැන් වෙලාව 6ට විතර ඇති අපි පිටත් වෙද්දී. ඉතින් දැන් මේ මග එන ගමන් මේ පොඩි වීඩියෝ එකක් දාගත්තා. දැන් නම් ඉතින් චුට්ටක් රෑ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවනේ දැන් හොඳටම අඳුර වෙලානේ තියෙන්නේ. ඔය විදිහට බිබිලේ ඉඳලා දිගනට එන්න අපිට පැය 2:00මාරක් 2යි කාලක් වගේ ගියා. මට මතක විදිහට පැය 2:00මාරක් විතර ගියා. ගෙදර ගිහින් මම පෙන්නන්නම්කෝ මම අද ගෙදරින් මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් ඒ දේවලුත් බලලා ගමන් අදට මම යන්න තමයි හදන්නේ. මගේ වීඩියෝස් දිගටම බලන්න, මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගලන් හම්බ වෙන්න එන්නම්. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.